ගෙදර ඉඳන්ම ඔයාට විදුලි උපකරණ මිලදී ගන්න අවශ්‍යද? එහෙනම් දැම්ම යන්න jnelectricals.lk වෙබ් අඩවියට. ඔබට අවශ්‍ය විදුලි උඳුන්, විදුලි බත් පිසින, විදුලි පංකා, විදුලි කේතල් සහ තවත් උපකරණ රැසක්. අපිත් එක්ක ගනුදෙනු කරන ඔයාට අඩුම මිල ගණන්, වගකීමක් සහිත කීර්තිමත් වෙළඳ සන්නාමයන්ගෙන් යුත් නිෂ්පාදන, 100%ක්ම නොමිලේ ප්‍රවාහනය, භාණ්ඩය ලැබුණු පසුව මුදල් ගෙවීමට ඇති හැකියාව. ඒ වගේම දවස් 5ක් 6ක් ඇතුළත ඔබගේ දොරකඩ ගාවටම ගෙනල්ලා දෙන්නත් අපි සූදානම්. දැන්ම පිවිසෙන්න jnelectricals.lk වෙබ් අඩවියට. හරි සුබ දවසක් ඔයාලා සියලු දෙනාටම. ඔන්න අදත් මම ඔයාලට අලුත් වීඩියෝවක් අරගෙන ආවා. ඉතින් මේ වීඩියෝ එක ඇවිල්ලා තරමක් වෙනස් වීඩියෝවක්. මේ වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ රෙදි සෝදන යන්ත්‍රයක් අලුත් වෙලිය කරන්නේ කොහොමද කියලා. ඉතින් මුලින්ම කියන්න ඕන රෙදි සෝදන යන්ත්‍ර අලුත් වෙලියා කරන ප්‍රවීණයෙක් නෙමෙයි මම. නමුත් මම දන්න දේ ඔයාලට කියලා දෙන එක තමයි මේ වීඩියෝවේ ප්‍රධානම අරමුණ. හරි මේක ඇවිල්ලා Samsung වර්ගයේ full automatic රෙදි සෝදන යන්ත්‍රයක්. මේකේ රෙදි සෝදන කෑල්ලයි වේලන කෑල්ලයි කියලා දෙකක් නැහැ. දෙකම වෙන්නේ එකම කොටසෙන්. එතකොට මෙතන තියෙනවා පාලක පෝරුව. මෙතන තමයි පවර් බොත්තම තියෙන්නේ. මෙතනින් පුළුවන් හදා ගන්න වතුර මට්ටම, කොච්චර වෙලාවක් හොදන්න ඕනද, කී වතාවක් මේක රින්ස් කරන්න ඕනද, කී වතාවක් මේක ස්පින් කරන්න ඕනද කියලා මෙතනින් හදා ගන්න පුළුවන්. මෙතන තිරයක් තියෙනවා. මෙතන ඔක්කොම වැටෙනවා. ඊට පස්සේ මෙතන ස්ටාර්ට් බොත්තම තියෙනවා. මෙතනින් අපිට පුළුවන් මේක ස්ටාර්ට් කරන්න. මේ පැත්තේ තියෙනවා තවත් බොත්තම් කිහිපයක්. මෙතන අපේ අවශ්‍යතාවය අනුව අපේ රෙදි කොච්චර තියෙනවද කියලා බලලා ඉවරලා අපිට පුළුවන් මේවා වෙනස් කරන්න. හරි එතකොට මේ රෙදි සෝදන යන්ත්‍රයට වෙච්ච බැද්දිය තමයි මම මේකට රෙදි දාලා ඉවරලා සැපයුමක් ලබා දුන්නා. සැපයුමක් ලබා දුන්න විගස මේකේ පොඩි සද්දයක් ආවා. ඒත් එක්කම කරගඳක් එක්ක දුමක් ආවා. ওই ටික තමයි වුනේ. ඉතින් මම මේකට සැපයුමක් ලබා දීලා මෙන්න මෙතන තියෙන පවර් බොත්තම ඔබන්න කලින් තමයි මේ හැම දෙයක්ම සිද්ධ වුනේ. ඉතින් මම අනුමාන කරනවා මෙන්න මේ පාලක පුවරුව යන්න ඇති කියලා. මේක අනුමානයක් විතරයි. මම හරියටම දන්නේ නැහැ මේකේ පාලක පුවරුව ගියාද නැද්ද කියලා. ඉතින් මම කල්පනා කරා මෙන්න මේ කවර් ගලවලා ඉවරලා ප්‍රධාන කියන්නේ පාලක පුවරුව බැලුවොත් හොඳයි කියලා. හරි දැන් මම යන්නේ මේ පාලක පුවරුව ගලවන්න. මෙන්න මෙතන තියෙනවා රබර් ගෑලි දෙකක්.
ඉතින් ප්‍රධාන පාලක පුරුව මේ විදිහට තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේකේ ඉලෙක්ට්‍රොනික කොම්පොනන්ට්ස් ගොඩක් තියෙනවා. කැපැසිටර්, ට්‍රාන්සිස්ටර්ස්, රෙසිස්ටර්ස්, IC, බසර් එකක්. ඉතින් මේකේ ගොඩක් ඉලෙක්ට්‍රොනික කොම්පොනන්ට්ස් තියෙනවා. මම මෙතන දැක්ක දෙයක් තමයි මෙන්න මේ කොනේ තියෙන රෙසිස්ටර් එක. මෙන්න මේක පිච්චිලා ගිහිල්ලා. ඒක කළු වෙලා තියෙන්නේ. ඒකේ වර්ණකේත අඳුරගන්න බැරි වෙන තරමට ඒක පිච්චිලා. ඉතින් මේ එකක් තවත් මොනවා පිච්චිලා තියෙනවද කියලා හරියටම දන්නේ නැහැ. මේක පරීක්ෂා කරන්න තරමක් අපහසුයි. මොකද මේක මුද්‍රා කරලා තියෙන සම්පූර්ණයෙන්ම. මේක ඇතුලේ තමයි මෙතන මේ ටෙම්පර්ඩ් ග්ලාස් එකක් වගේ තියෙනවා. ඒක ඇතුලේ තමයි මේ ඉලෙක්ට්‍රොනික කොම්පොනන්ට්ස් රඳවලා තියෙන්නේ. ඉතින් මේක මම දන්නේ හරියටම මේ ප්‍රධාන පාලක පුරුව අලුත් වැඩියා කරනවද නැද්ද කියලා. ඉතින් මේ සම්බන්ධයෙන් දන්න කෙනෙක් ඉන්නවා මේ වීඩියෝව පල්ලෙහා තියෙන කමෙන්ට් සෙක්ෂන් එකෙන් කමෙන්ට් කරන්න. හරි මම මේ පාලක පුරුව අලුත් වැඩියා කරන්නේ නැහැ. මම ඒ වෙනුවට අලුත් ප්‍රධාන පාලක පුරුවක් ප්‍රතිස්ථාපනය කරන්න තීරණය කළා. ඊට කලින් මේකේ තියෙන මේ වයර් ටික ගලවලා අයින් කරගන්න ඕන. ඔයාලා වැදගත් දෙයක් මතක තියාගන්න ඕන. මේ වයර් ගලවන්න කලින් ඔයාලා ළඟ තියෙන මොකක්ම හරි කැමරාවකින් මේකේ පැහැදිලි පින්තූරයක් ගහලා තියාගන්න. මොකද ඒක ඔයාලට ගොඩක් වැදගත් වෙයි, අවශ්‍ය වෙයි අලුත් පුරුවක් ප්‍රතිස්ථාපනය කරද්දී. මේක ලොකු අමාරුවක් නෑ මේ වයර් ටික ගලවන්න. පරිස්සමෙන් මේ දේවල් කරගන්න. මොකද පොඩ්ඩ එහෙම හෙවුනොත් එහෙම කඩලා ගියොත් එහෙම ලොකු අමාරුවක් තමයි වැටෙන්න වෙන්නේ. මෙන්න මේ ක්ලිප් එක ගලවනකොට මෙන්න මෙතන පොඩි කෑල්ලක් තියෙනවා. මේක ඔබලා තමයි මේක මේ විදිහට උස්සන්න ඕන. මේ තියෙන ඒ විදිහට මේක ගලව ගන්න පුළුවන්. මේ අනිත් වයර් හැම එකක්ම ගලවන්න තියෙන්නේ එකම ක්‍රමයට. තව විශේෂ දෙයක් ඔයාලා මතක තියාගන්න ඕන. මේ ප්‍රධාන පාලක පුරුව ගලවන්න කලින් අනිවාර්යයෙන්ම මේ යන්ත්‍රයේ සැපවීම විසන්ධි කරලා තමයි මේ දේවල් කරන්න ඕන. පුරුදු නැති කෙනෙක්ට මේ වයර් ටික ගලවන්න පොඩ්ඩක් අපහසුයි. ඒක නිසා ඔයාලා මේක ප්‍රවේශමෙන් ගලවන්න. මේ විදිහට ප්‍රවේශමෙන් මේ වයර් ටික ගලවන්න. හරි සම්පූර්ණයෙන්ම අපි වයර් ටික ගලවගෙන තියෙන්නේ. ප්‍රධාන පාලක පුරුවෙන් ඔක්කොම වයර් ටික ගලවගෙන තියෙන්නේ. මේකේ ඔක්කොම වයර් තියෙනවා 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි ඔක්කොම මේ යන්ත්‍රයේ 8ක් තියෙන වයර්. හරි ඔන්න අපි ප්‍රධාන පාලක පුරුව ගලවගෙන අහවරයි. මේක තමයි මේ ප්‍රතිශෝධන යන්ත්‍රයේ මේන් බෝඩ් එක. එහෙම නැත්නම් කන්ට්‍රෝල් බෝඩ් එක.
හරි එහෙනම් අපි බලමු මේ කන්ට්‍රෝල් බෝඩ් එක වෙළඳපොලේ ගන්න තියනවද නැද්ද කියලා. හරි ඔන්න මම අලුත් ප්‍රධාන පාලක පූරුවක් අරගෙන ආවා. මේක තමයි අලුත් එක, මේක තමයි පරණ එක. ඉතින් මේ දෙකේම හැඩය ගත්තොත් දෙකම සමානයි, එක සමානයි. ඒ වගේම මේකේ තියෙන කැලරි ටිකම තමයි මේකෙත් තියෙන්නේ. මේ බොත්තම් ටික, මේ හැම දෙයක්ම සමානයි. ඉතින් මම ඔයාලට කියන්නේ ඔයාලා අලුත් පාලක පූරුවක් දානවා නම් අනිවාර්යයෙන්ම මෙන්න මේ පරණ පාලක පූරුව අරන් ගිහිල්ලා පෙන්නලා ඒ જાතියම එකක් අරන් එන්න. මොකද මේ ඍදි ශෝධන යන්ත්‍රයේ වර්ගයයි මාදිලි අංකයයි කියලා ඉල්ලනවට වැඩිය මේ පරණ පාලක පූරුව අරන් ගිහිල්ලා ගන්න එක ඔයාලට ගොඩක් හොඳයි. හරි මේ පාලක පූරුව මං මිලදී ගත්තේ කොහෙන්ද කියලා මේ වීඩියෝවේ කොයි හරි මන් දාලා ඇති. මිල ගත්තොත් එහෙම මම මේක ගත්තේ රුපියල් 5500කට. හැබැයි මේ 5500 වෙයිලා තොග ගනුදෙනු සඳහා විතරයි. ඉතින් ඔයාලා තොග වශයෙන් මිලදී ගන්නවා නම් ඔයාලට මේ මිලට ගන්න පුළුවන්. ඔයාලා එකක් ගන්නවා නම් සිල්ලර මිලට තමයි ඔයාලට මේක ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒක පොඩ්ඩක් කතා කරලා අහගන්න එයාලගෙන්. මං දුරකථන අංකත් මේ වීඩියෝ කොයි හරි මන් දාලා තියන්නම්. හරි එහෙනම් අපිට දැන් තියෙන්නේ මේ පාලක පූර්ව මෙන්න මෙතනට ප්‍රතිස්ථාපනය කරන්න. ඊට කලින් මෙන්න මේ ඇතුළේ තියෙන ටික සුද්ධ බුද්ධ කරලා දාන්න. ඊට පස්සේ අපිට පුළුවන් මේක මෙතනට ප්‍රතිස්ථාපනය කරන්න. ඉතින් මේක කියලා දෙන්න ඕනෙත් නෑ ඔයාලට. මේ ගලවපු විදියටම මේ ටික වයර් ටික අමුරු ගන්න විතරයි තියෙන්නේ. හරි ඔන්න ඔය විදිහට තමයි අපි මේ පාලක පූර්ව සවි කරගත්තේ. දැන් මම මේකට සැපයීමක් ලබා දීලා තියෙන්නේ. දැන් අපි මේ පවර් බොත්තම ඔබලා බලමු මොකද්ද වෙන්නේ කියලා. හරි. බෝඩ් එක නම් වැඩ. මෙතන මේ තිරෙනුත් අපිට ඒ බව අඟවනවා. අපි බලමු මෙන්න මේ ඉතුරු බොත්තම් ටිකත් වැඩ කරනවද කියලා. හරි ඉතින් මම බලාපොරොත්තු වෙනවා මේ වීඩියෝ වලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා.
ඉතිං මතක ඇතුව අපේ චැනල් එක සබස්ක්‍රයිබ් කරන්න, ලයික් එකක් දාන්න විඩියෝ හොඳනම්. මේක ඔයාලගේ නොදන්න යාලුවන්ට බලන්නත් එක්ක ෂෙයා කරන්න. හරිතින් අපි අලුත් වීඩියෝකින් හමුවෙන තුරු ඔයාලා හැමෝටම සුබ දවසක්.